මචං නාමල් රාජපක්ෂට පිට රටවල වල ගොඩාක් සපෝට් කරන්න මිනිස්සු පෙළ ගැසෙනවා මචං. හරිද? ඒකට හේතුව දැන් අපි දන්නවනේ මචං, දැන් අනුරලත් රට පාලනය කරානේ. ඒ වුණාට මචං රට වින්වින් කරන කිසිම දෙයක් නැහැනේ මචං. ඒ කියන්නේ බොරුවට බොරු කියලා ඇවිල්ලා මිනිස්සු වෙනුවෙන් කරපු කිසි යහපතක් නැහැනේ. තනිකර ඇන්දුවා. මිනිස්සුන්ව තනිකර ඇන්දුවා. ඒක මිනිස්සු පිළිගන්නවා. දැන් මේ අපේ ඔය ප්‍රොෆයිල් වලට ඇවිල්ලා කුණුහරුප කියන්නේ සල්ලි වලට මාලිමාවට මේ කඩේ යන ඩෝබිලා. හරිද? ඒක නිසා තමයි ඔය ප්‍රොෆයිල් වල බලන්න ඒගොල්ලොන්ට හරි ප්‍රොෆයිල් එකක්වත් නැහැ. මූණක් දාපු නැති නිකන් ඒ ප්‍රොෆයිල් වලට ගිහිල්ලා බලුවාම ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නයි තුන් දෙනයි ඉන්නේ. ඊට පස්සේ පිරිමි නමකින් ගැහණු ප්‍රොෆයිල් එකක් තියෙනවා, ගැහණු නමකින් පිරිමි ප්‍රොෆයිල් එකක් තියෙනවා, ෆොටෝ එක පිරිමි නම ගැහණු, එහෙම ඒ වගේ එක්කෝ මලක් හරි මොකක් හරි එහෙම එකම මිනිස්සෙක් සමහරලාට පේජ් 100ක් විතර හදලා කුණුහරුප ලියනවා. හරිද? ඒක මොකද අර ඇත්ත ජනතා මතේ මචං විකෘති කරන්න හදපු දෙයක් තමයි. හරි ඉතින් මාලිමාව හරියට වැඩක් කරනවා නම් ඩෝබිලා ඉන්න අවශ්‍ය නැහැනේ. කරන්නේ නැහැ මචං. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒක ඉතින් ලෝකේ රටේ මිනිස්සු දන්නවා ඒක. හරිද? ඉතින් අර ඒක වසන් කරන්න ওই විදිහට ඩෝබිලා දාලා ඉවරලා මේ කුණුහරුප කියා යනවා. අනිත් එක මිනිසුන්ට එතකොට කුණුහරුප අහන්න කැමති නැහැනේ. ඒක නිසා ගොඩක් මිනිස්සු ඉතින් ඒව ගැන පෝස්ට් දාන්න නැතුව පාඩුවේ ඉන්නවා. හැබැයි ඉතින් ඇත්ත දන්නවා මිනිස්සු. හරිද? මහින්ද මහත්තයා හදපු මචං හයිවේ ටිකයි නෑ ඔය නිලුම් කුරුණ පෝට් සිටි ව්‍යාපෘති ඒවා නැති වුණා නම් මචං පොඩ්ඩක් හිතලා බලන්න ලංකාව මොන වගේ රටක්ද කියලා. මාලිමාව කරපු හරිය අපි දැක්කනේ. අර වැලි කොට්ට හැමතැනම මොකද්ද බං ඔය ඕවා ආයෙ අලුතෙන් හදන්න එපා. කියලා වැඩක් නැහැනේ. ඉතින් ඒක නිසා මචං අපි දන්නවා මහින්ද මහත්තයා රටට කරපු සංවර්ධනය ඒක 2015 නැති වුණා. ඉතින් ඒක නැවත පණ ගන්නවලා ගන්න පුළුවන් එකම නායකයා, තරුණ නායකයා අපි දන්නවා නාමල් රාජපක්ෂ කියලා. හරිද? ඒක නිසා තමයි මචං පිටරට ඉන්න අපිත් හදවතින්ම මචං නාමල් රාජපක්ෂට උදව් කරන්නේ. හරිද? ඒ අපිට තේරෙන නිසා. අනිත් එක මචං මෙහෙම මේ රටවල් වලට ආවට පස්සේ පිටරටක ඉඳලා බලනකොට ගොඩක් තේරෙනවා මේ ලංකාව ඇතුළට වෙලා ඉන්නවට වඩා. හරිද? ඉතින් ඒක නිසා අපිත් ඇත්තටම සහයෝගය දෙනවා. ඒ වගේම රටවල් වල ඉන්න ගොඩක් මිනිස්සු නාමල් රාජපක්ෂට සහාය දෙනවා. හරිද? ඉතින් ඒක නිසා බොරුවට ඇඳුන කාලේ ඉවරයි මචං. හරිද? රටට ආදරය කරන සංස්කෘතියට, සભ્યත්වයට, හරිද? අපේ ජාතියට ආදරය කරන හැම මිනිසෙකම මචං නාමල් රාජපක්ෂ එක්ක එකතු වෙනවා. හරිද? ඒක නිසා මේක බලන ඔයත් හොඳට